සාදරයෙන් පිළිගන්න ඔයගොල්ලෝ හැමෝම මගේ ඩුලාටික් YouTube channel එකට. ඉතින් යාළුවනේ මේ තමයි මගේ අලුත් channel එක. ඉතින් අලුත් channel එක කියන්නේ මම ඉස්සෙල් channel එකක් කරා. ඒ තමයි පරණ channel එක. ඉතින් ඒකේ නම තමයි SL Advanced IT කියන්නේ. ඉතින් ඔයගොල්ලන්ට YouTube එකේ search කරන්න පුළුවන් SL Advanced IT කියලා. නැත්නම් ඉතින් මම මේ display එකේ පෙන්නන්නම් ෆොටෝ එකක්. ඉතින් එන්නේ මේ channel එක තමයි ඉතින් මගේ පරණ channel එක. ඉතින් මම මේ channel එකේ content ගෙනාව විදිහ කියනවා නම් මම මේ channel එකේ content ගෙනාවේ online website වල සල්ලි හොයන විදිහ මම ඒක කරලා පෙන්නනවා. ඉතින් ඊට පස්සේ Binance එකේ trading කරලා සල්ලි හම්බ කරන විදිහ ඊට පස්සේ තමයි යාළුවනේ ඔයගලන්ට අත්‍යවශ්‍ය මේක. ඉතින් ඔයගොල්ලෝ ස්ටුඩියෝ එකට ලස්සන කරගන්න ඉතින් ඔයගොල්ලෝ වැඩිපුරම shop වල ඉන්නේ මේ කියන්නේ online website වලින්. ඉතින් මේ online website වලින් ගත්තොත් එහෙනම් ප්‍රධානම එක තමයි ඉතින් දරාස් කියලා එක. ඉතින් ඒක ලංකාවේ තියෙන නිසා ඔයගලන්ට දවස් දෙක තුනක් යද්දී ඔයගලන්ට ගෙදරට මේක ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේ තමයි ඒක price එහෙම ගත්තොත් එහෙම ගොඩක් අඩුයි. ඉතින් මම එන්නේ කියන්නේ ඒ දරස් එකේ items ගෙනල්ලා මම ඔයගලන්ට unboxing කරලා පෙන්නනවා. ඉතින් ගොඩක් කට්ටිය ඉල්ලනවානේ ඔය ස්ටුඩියෝ එක ලස්සන කරන්න එකේ items. ඉතින් ඔයගලන්ට පිලක් දරස් එකේ මේ item එකක් දැම්මට පස්සේ එක්කෝ කැඩෙනවා. එක්ක මොකක් හරි අවුලක් වෙලා පැකේජ් එක මාරු කරලා එවන්න. එන්නවයි ගොඩක් ඒවා තියෙනවනේ. ඉතින් මම ඔයගලන්ට ඒ කොහොමද මේ පැකේජ් එක හොඳ රෙකමන්ඩ් කරන සයිස් එකක් තියෙනවා නම් මම ඔයගලන්ට අනිවාර්යෙන් රිවිව් එකක් ගෙනල්ලා මම ඔයගලන්ට ඒක විස්තර කරලා කියනවා. ඉතින් එන්නේ මේ වගේ වීඩියෝස් තමයි ඉතින් මම SL Advanced YouTube channel එක ගෙනාවේ. ඉතින් මම මේ channel එකේ කියන බලාපොරොත්තු වෙන්නේ මේ වගේ හොඳ content එහෙම. ඉතින් මම මේ channel එකේ කියන්නේ tech සම්බන්ධයෙන් දිගටම එක software එක thumbnail setting කරන විදිහ ඔයගලන්ට Photoshop එහෙම ගැන full videos ගෙනාවා මම මේකේ. ඉතින් ඒ වගේමයි මම ඉස්සෙල්ලා කිව්වා thumbnails photos editing ඒ කියන්නේ දරාස් එක online website වලින් ගෙනහල්ලා බඩු ගන්න කියන්නේ බඩු කියන items ගෙනහල්ලා මම ඔයගලන්ට review කරලා පෙන්නනවා. ඉතින් තව ගත්තොත් එහෙනම් Binance වගේ trading කරන site එහෙම ඔයගලන්ට වෙන්න online website එහෙම සල්ලි earn කරන. ඉතින් ඉන්නේවත් ගොඩක් ඒවා මම මේ channel එකේ ගේන බලාපොරොත්තු වෙනවා. ඉතින් ඕගොල්ලෝ අමතක කරන්න මේක subscribe කරලා තියාගන්න. ඉතින් ඕගොල්ලන්ට මේක වැදගත්ම channel එකක්. ඉතින් මම අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ඉතින් ඔයගොල්ලෝ දැනටමත් දැක්ක ඇති thumbnail එකෙන්ම මොකද්ද මම අද මේ කරන්න යන්නේ කියලා. ඉතින් මම මේ මගේ channel ඩුලන් ටෙක්නික් කියලා channel එකේ පළවෙනි වීඩියෝ එකනේ. ඉතින් පළවෙනි වීඩියෝ එකෙන් මම ගෙන්න බලාපොරොත්තු වෙන්නේ මගේ computer setup එක. ඒ කියන්නේ මගේ ස්ටුඩියෝ එක කොහොමද කියලා. ස්ටුඩියෝ කොහොමද මම තනියම setup කරගත්තේ කියලා. ඉතින් මට ඒකට කියන්නේ ටිකක් ලොකු ගාණක් ගියා. ඉතින් මම ඔයගලන්ට කොහොමද price එකත් එක්ක එහෙම මම ඔයගලන්ට full මේ වීඩියෝ එකෙන් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මගේ TikTok channel එකේ මම වීඩියෝ දාද්දී එහෙම ගොඩක් කට්ටිය අහලා තිබ්බා මගේ table එක හැදුවේ කොහොමද, monitor එක ඇත්තේ කොහොමද, setup එක හැදුවේ කොහොමද මේ වගේ ඒවා මම ඒ වගේ ඒවා comment වලින් දාලා තිබ්බා. ඉතින් මම මේ TikTok එකෙන් comment කරන යාළුවන්ටත් එක්ක කියන්නේ ඉතින් මේ වීඩියෝ එක බලලා ඔයගලන්ට පුළුවන් මේ ප්‍රශ්න විසඳ ගන්න. ඉතින් ඒ වගේ තමයි යාළුවනේ මගේ room එකත් එහෙම decoration කරන්න සාමාන්‍යයෙන් ගියා සුළු ගාණක්. ඉතින් මම ඒ ටික ඔක්කොම මේ වීඩියෝ එකේ කතා කරන්න යන්නේ. ඉතින් ඔයගලන්ට මම ආරාධනා කරනවා මගේ මේ වීඩියෝ එක ඉවරනකම බලන්න කියලා. ඒ වගේ තමයි යාළුවනේ මට සුළු උදව්වක් වශයෙන් මගේ channel එක subscribe කරලා හැපෙන bell එකෙන් තෝල්ලා කියලා වීඩියෝ එක like උත් දාලා comment එකකුත් දාන්න ඕනේ මේ වීඩියෝ එක හොඳද කියලා අනිත් අයට recommend කරන විදියට. ඉතින් ඕගොල්ලෝ දැන් තව කට්ටිය ඉතින් මේ වගේ room decoration කරන්න ඉතින් හිතාගෙන ඉතින් ඒගොල්ලන්ටත් මේ වීඩියෝ එක share කරන්න කියලා අමතක කරන්න එපා. එහෙනම් වැඩි කතාවක් නැතුව වීඩියෝ එකට ඉතින් යාළුවෝ ඔයගලන්ට පෙන්න ඇති රූම් එක මගේ දැන් තියෙන විදිහ. ඉතින් දැන් මේක අවුල් ජාලාවක් වෙලා තියෙන යාළුවෝනේ. ඉතින් මේ අවුල් ජාලාව මම ලස්සන කරන්න හදන්නේ ඉතින් ඔයගොල්ලොත් එක්කම. ඉතින් ඔයගලන්ට වෙනදී මම වෝල් ටික නම් දැන් හයි කරන් ඉවරයි. ඒ කියන්නේ දැන් මේක හයි කරන්න එහෙම ගොඩක් වෙලා යනවා. ඒ කියන්නේ පැය 3ක් විතර මට ගියා යාළුවනේ මේ ටික හයි කරගන්න වෝල් පැනල් ටික. ඉතින් මම මේ වෝල් පැනල් ටිකෙත් ගාන ඔයගලන්ට කියන්නම්. ඒ කියන්නේ මම කොහෙන්ද මේ ඕඩර් කරේ? මම ගිහිල්ලානේ මේ යාළුවනේ ගත්තේ. මම මේක ඕඩර් කරලා ගත්තේ. ඉතින් ඕඩර් කළේ කොහෙන්ද මම ඒ වගේ විස්තර ටික මම ඔයගලන්ට මේ ටික ඔක්කොම කියන්නේ කම්පියුටර් ටික ටේබල් එක තියලා ඔක්කොම ලස්සන කරාට පස්සේ මම ඔයගලන්ට එකින් එක විස්තර කරලා මම ඔයගලන්ට ගානත් එක්කම කොහෙන්ද ගත්තේ කියලා මම ඔයගලන්ට කියන්නම්. ඉතින් අපි දැන් යමු මේ මොනිටර් ටිකයි ඒ කියන්නේ මේ තියෙන්නේ ඔක්කොම ටික මෙන්න මේ ටේබල් එකයි මේ මවුස් පෑඩ් එක තියෙනවා. ඒ කියන්නේ මේ කීබෝඩ් ටිකයි මවුස් ටිකයි තියෙනවා. මෙන්න මේ වෙහෙන් මම ගත්තේ කොහින්ද ගාන කොහොමද ඔක්කොම මම ඔයගලන්ට විස්තර කරලා කියන්න. මගේ මොනිටරේ තියෙන යාළුවනේ දැන්ට එළියේ බයයි තියාගන්න නිකන් හරි මේ මොනිටරේ වගේ වැන්නොත් කියලා මේ දැන් තියෙන මොනිටරේ මගේ දැන් වැන්න මගේ අතින් වැඩලා කැලේ ටික පොඩ්ඩක් ගැලවුණා. මම ගැලවුණාට පස්සේ මම පොඩ්ඩක් ෆික්ස් කරා ඒක.
ඉතින් මගේ බයටම මම පොඩ්ඩක් එලී තියාගත්ත මොන්ටරේ. ඉතින් යාළුවනේ මේ තමයි දැන් තියෙන විදිහ. මේ වයර් ටික එහෙම පොඩ්ඩක් අවුල් වෙලා මේ ඔයගලන්ට පේන ඇති මේ දැන් තියෙන විදිහ වයර් ටික ඔක්කොම අවුල් ජාලක් කියලා යාළුවනේ තියෙන්නේ. දැන් ඉතින් ඔයගොල්ලොත් එක්කම තමයි දැන් මේක ලස්සන කරන්න යන්නේ. ඉතින් මේ යාළුවනේ මම මේ ගහගත්තේ මම්ම ලීයක් හදලා ස්ටිකර් එකක් දාලා මම ලස්සනට ගහගත්තා. ඉතින් මගේ ගිටාරයක් තියෙනවා. ඉතින් මෙන්න මෙහෙම තමයි මගේ වෝල් පැනල් එක එහෙම තියෙන්නේ. මම ඔයගලට ඉස්සෙල්ලා කිව්වනේ ඉතින් වෝල් පැනල් ටික මම ඔක්කොම පස්සේ විස්තර කරන්න. එහෙනම් යාළුවනේ අපි යමු මේ ටික හදාගන්න. ඉතින් යාළුවනේ ඔයගලන්ට මම දැන් මේ වයර් ටික හදන්න යන්නේ. ඉතින් මුලින්ම මේ VGA කේබල් එක පවර් කේබල් එක ගලවගෙන මම තියාගන්නවා. මේ ටික දැන් ඔක්කොම හදන්න යන්නේ. ඉතින් යාළුවනේ මුලින්ම මෙන්න මෙතන තියෙන වයර් ටික ඔක්කොම මම කියන්නේ රීඩ් කරලා හදා ගන්න ඕනේ. ඉතින් මම දැන් මේකට යන්නේ කොහොමද මේ තියෙන්නේ ඉතින් මගේ හෝම් ඩිවයිස් එක Alexa කියලා. ඉතින් මේකත් මම ගත් එකක්. ඉතින් ඔයගලන්ට පිටින් මම මේකත් ඔයගලන්ට දාලා පෙන්නන්නම් මේ කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් මම මේකත් ඉතින් තියාගන්න. තියාගෙන මේක තමයි යාළුවනේ මම කේසින් එකට දෙන මේ වයර් එක. ඉතින් ඒක මම වෙනම තියාගන්නවා යාළුවනේ. ඉතින් මම ඔයගලන්ට කියන්න දෙයක් තියෙනවා. ඉතින් මම දාලා තියෙන යාළුවනේ අර වයර් ටික ගෙට ගහනකොට මම කියන්නම්. මෙන්න මේ වයර් එකක් ඉතින් ඔයගලන්ට මම මේ ඉතින් ඔයගලන්ට පේනවද දන්නේ නැහැ. මෙන්න මේ වයර් එකක් ඉතින් ඔයගොල්ලෝගේ යන වයර් එහෙම ගොඩක් එකට තියෙනවා නම් ඉතින් ඔයගලන්ට මේක දාලා වයර් එක ඇතුලේ මේක තතර කරගත්ත හැකි. ඉතින් ඔයගලන්ට එතකොට වයර් කියන්නේ ගැට ගහන්නේ නැහැ. ඉතින් මාත් කරලා තියෙන්නේ එන්නේ ඒ වයර් එකක් තමයි. ඉතින් මම මෙහෙම මගේ මේක හදාගෙන ඉවරයි. මේ වයර් දෙක අයින් කරනවා යාළුවනේ. මේක අර Wi-Fi එකේ වයර් ටික නිසා ඒ ටික අයින් කරලා. ඉතින් ඔයගලන්ට මේක පේන ඇති මේ ක්ලොක් එකේ. ඔයාලට පේන ඇති මේ බොක්ස් වල ඒකත් මම කියන්නම් ඉතින් කොහොමද මම ගත්තේ කොහෙන්ද ගත්තේ කියලා ප්‍රයිස් එකත් එක මම කියන්න විස්තර කරන්නම්. ටික මෙහෙන් තියාගත්තා. ඉතින් Wi-Fi router එකත් මම මෙහෙන් තියාගන්නවා. පොඩ්ඩක් කැමරා පාත් කරන්නත් ඕන. අන්න හරි. දැන් පේනවනේ යාළුවනේ. ඉතින් මම මේ කේබල් දෙක තියාගන්නවා. ඒ කියන්නේ මගේ මෙතනින් දැන් මොන්ටරේ යන්නේ. මේ අර මේන් මොන්ටරේ යන්නේ මෙතනින්. අර මොන්ටරේ යන්නේ ඒ කියන්නේ මගේ ළඟ පරණ මොන්ටරයක් තියෙනවා. ඒක මම ඒක ගන්නේ ෆොටෝ එඩිටින් වලට. ඒ කියන්නේ මට මේකේ ෆොටෝ එක දාලා මේක එඩිට් කර දෙයි. ඒතකොට මට ඉක්මනට කරගත්ත හැකි මගේ වැඩේ. එන්නේ ඒ නිසා තමයි ඉතින් මම මොන්ටර දෙකක් තියලා තියෙන්නේ. මොන්ටරයක් තව ගන්න ඕනේ. ඒ කියන්නේ මේ මොන්ටරේ වගේ නෙමෙයි ගන්න. අර මම ඉස්සෙල්ලා තිබ්බ වගේ මොන්ටරයක් ගන්න ඕනේ. මම ඔයගලන්ට පෙන්නන්නම් ඒ ටික ඔක්කොම මම කියන්නම්. තව ටිකක් තියෙනවා යාළුවනේ වෙනස් කරන්න. ටිකක් නෙමෙයි යාළුවනේ තව ගොඩක් තියෙනවා වෙනස් කරන්න. මම මේ ටිකත් වෙනස් කරන්න ඕනේ. දැන් නෙමෙයි තව ටික දවසකින් වෙනස් කරන්න ඕනේ ටිකත් ඔක්කොම. ඉතින් මම දැනට වෙනස් කරපු ටික ඔක්කොම මම ගේනවා ඉතින් මේ වීඩියෝ එකත් එක්ක. මම මේ වගේ යාළුවනේ මේ ඔයාලට ප්ලේ නැති මේ වගේ අර කැන්නේ මේක ඇත්ත ගන්න නෙමෙයි කියන්නේ මේක කියන්නේ ඉතින් ප්ලාන්ට් එකක් වගේ දරාසෙකදී මම ඔයාලට එකක් පෙන්නන්නම්. වීඩියෝ ගලවලා
මේ කේබල් එක දැන් කියලා දැන් ඉතින් යාළුවනේ මම කරගන්න මේ මේස පොඩ්ඩක් ක්ලීන් කරගන්න. හරිද? ක්ලීන් කරගන්න මොකක් හරි තෙමු ප්‍රති කෑල්ලක් එහෙම අරගෙන ක්ලීන් කරන්න තියෙන්නේ මේසෙ. ඉතින් යාළුවනේ මම තෙමාගෙන ආව රෙදි කෑල්ලක්. ඉතින් මම මේ රෙදි කෑල්ලෙන් මේ වෝල් ටිකක් පොඩ්ඩක් පිහද ගන්න ඕනේ. වෝල් ටිකෙන් දැන් හොඳටම දුවිලි ගෙවිලා. ඉතින් මම ගොඩක් දෙනෙක් අහපු එකක් තමයි ඉතින් මේ වෝල් පැනල් ටික කොහොමද ඔයා තියාගන්නේ කියලා. ඒ කියන්නේ මේ වෝල් පැනල් ටිකට දුවිලි එහෙම යනවා, ඩස්ට් එක යනවා. ඉතින් කරන්න දෙයක් තියෙනවා. ඉතින් කාමරේ වහන් ඉන්න ඕනේ. වහන් ඉන්නත් බෑ දාඩිය. ඉතින් ෆෑන් එකක් එහෙම දාගලා තියන්න ඕනේ. ඉතින් මේ වෝල් පැනල් ටික එන පොඩ්ඩක් දුවිලි එහෙම ගෑගෙන උඹලන්ට වෝල් පැනල් ගෙනාවත් එහෙම පොඩ්ඩක් පිහද ගන්න වෙනවා. දවස් සතියකට එක සැරයක් පිහද ගන්න වෙනවා ඔයගොල්ලන්ට. පිහද ගන්න කියන වතුර ටිකක් එමලා මෙන්න මෙහෙම පොඩ්ඩක් පිහදාන්න වෙනවා. ඉතින් යාළුවනේ මේ වෝල් පැනල් ටික කිසි ප්‍රශ්නයක් නැහැ වතුර දාලා පිහදැම්මන්ට. මේක වෝල් පැනල් කියන්නේ මේක ප්ලාස්ටික්. ඒ කියන්නේ මගේ ඉස්සෙල්ලා තිබ්බ වෝල් එකක් එක ස්ටිකර් එකක් වගේ. ඉතින් ඒ ස්ටිකර් එකයි මේ වෝල් පැනල් එකයි බලද්දි මම 100%ම රෙකමන්ඩ් කරන්නේ මෙන්න මේ වෝල් පැනල් එක. ඒ දන්නවා. මගේ දැන් වෝල් ස්ටිකර් එකක් තිබ්බට පස්සේ මම දැන් වෝල් එකේ ගහුව ස්ටිකර් එක. හරිද? මම ඔයගලන්ට ස්ටිකර් එක පෙන්නන්න පුළුවන් වුණා. මේ ස්ටිකර් එක බ්ලැක් ස්ටිකර් එකක්. කියන්නේ ගඩොල වගේ අලලා තියෙන්නේ. ඉතින් ඒ ස්ටිකර් එක වෝල් එකේ ගහුවට පස්සේ අවුලක් නැහැ. වෝල් එක ලස්සනයි. දැන් අපි හිතමු කාලයක් ගිහිල්ලා අපිට ගලවන්න ඕනේ කියලා. දැන් ඒක ගලවන්න ඕන නම් අපිට බිත්තියත් එක්කම ගැලවිලා යනවා. අර බිත්තියත් එක්ක ඉඳන් තීන්ත ලේයක තියෙන්නේ. තීන්ත ලේය එකත් එක්කම ගැලවිලා යනවා ස්ටිකර් එක. හරිද? මේ ස්ටිකර් එක ගලවලාට පස්සේ ස්ටිකර් එක අලවන්න බෑ. අලවන්න ආයෙ බෑ බිත්තිය. ඒ කියන්නේ දැන් මේ ලේ එකත් එක්ක ගලවලාට පස්සේ කියන්නේ ස්ටිකර් එක පිටිපස්ස තියෙනනේ ගම් එක. ඒ ගම් එකේ අර වෝල් කියන්නේ වෝල් එකේ තියෙන ලේයර්ස් එක ගැලවිලාට පස්සේ වෝල් කෑලි කියන්නේ මොකද බිත්තිය ගාව තීන්ත තියෙන්නේ. තීන්ත කෑලි පිටිපස්ස ඉඳලා ඊට පස්සේ ඉතින් මේක ඇලවෙන්නේ නැහැ නිකන් අර පොටි ඇද්දට පස්සේ නිකන් පොටි කෑලි ටික ගලවෙනවා වගේ සීන් එකක් තියෙනවනේ. ඉතින් එන්නේ ඒ වගේ එක තමයි ඉතින් එන්නේ ඒ වගේ වෝල් එකේ ගැලවිලා යනවා. ඉතින් මට ඒ නිසා මේ වෝල් එක එපා වුණා. හරිද? එපා වුණාට පස්සේ තමයි ඉතින් මම මේ වෝල් පැනල් ටික ගෙනාවේ. හරිද? ඉතින් මේක තමයි එකක් මම හිතා ගන්න. ඉතින් ඕගොල්ලෝ ගේන්නේ ඉතින් මේ වෝල් පැනල් ටික ඉතින් මම කියලා ඉතින් ඕගොල්ලන්ට රෙකමන්ඩ් කරනවා ගොඩක්. ඉතින් මම මේ ගන්න ඕන තැන ඔක්කොම විස්තර කියන්නම් ඕගොල්ලන්ට. ඉතින් මම මෙතන වෝල් පැනල් 1 2 3 4 5 6 7 8 15ක් තියෙනවා. ඔව්. 15ක් 3 ගරපා 15. ඒක 15ක් තියෙනවා වෝල් පැනල්. ඉතින් දැම්ම කියන්නේ ප්‍රයිස් එක. මම ඔක්කොම ස්ටුඩියෝ එක සෙටප් කරගත්තට පස්සේ කියන්නම්. හරිද? මම මේක අලවගත්ත විදිහ කියන්නම්කෝ. මම මේක අලවගත්ත යාළුවනේ මේකට ගම් එක කියන්නේ වෝල් පැනල් වලට එහෙම එනවා ගම්මයක් ඒකටම. කියන්නේ දැන් ස්ටික් එක ඩබල් සීරෝ ටේප් ගන්නවනේ යාළුවනේ. ඩබල් සීරෝ ටේප් එක ගැලවුවට පස්සේ දැන් මේක අලවුවට පස්සේ ඒකට එනවනේ ගම් එකක්. දැන් මේ වෝල් පැනල් වලට එන්නේ ගම් එකක්. ඒ කියන්නේ අපි ඩබල් සීරෝ ටේප් එකක් ගෙනහල්ලා කඩෙන් ගෙනහල්ලා මම නම් 280කට ගෙනාවා අර හීනි ඩබල් සීරෝ ටේප් එකක්. මොකලන්ට පින්නනම් මේක. මෙන්න මේක මේ. මෙතෙන් ඩබල් සීරෝ ටේප් එක. නේද? ඔයගලන්ට පේනවද දන්නේ. නේද? මෙන්න මේ ඩබල් සීරෝ ටේප් එක ගෙනහල්ලා මේ වෝල් ටේප් එක තියෙනවනේ දැන් මේ වෝල් ටේප් එක ගන්නකෝ ගන්න එක හොඳයි පෙන්නන්න මේ හිතන්න කියනවනේ වෝල් පැනල් එක කියලා මේ වෝල් පැනල් එක හරිද දැන් මේ වෝල් පැනල් එක කියන්නේ සයිස් මේක වගේනේ දැන් මේ වෝල් පැනල් එකේ තීරු ටික මම තීරු ටික ගහගත්තා කියන්නේ ඩබල් සීරෝ ටේප් එකම මෙන්න මේ ඩබල් සීරෝ ටේප් එකේ තියෙන මේක බ්ලේඩ් එකකින් මැදින් කැපුවා. ඔයගලන්ට කතුරෙන් කපන්න පුළුවන්. කතුරෙන් කැපුවොත් මේ යාළුවනේ අර කතුර තියෙන මුහක් තියෙන්නේ. ඒක මේකේ ගම්මැත් එක්ක ඇරුණාට පස්සේ කැපෙන්නේ නැති වෙනවා. ඉතින් මම ඔයාලට රෙකමන්ඩ් කරන්නේ ඉතින් බ්ලේඩ් එකෙන් කපන එක තමයි. ඉතින් බ්ලේඩ් එකෙන් මෙන්න මෙහෙම මැද්දෙන් කපලා ඔයගලන්ට ඊට පස්සේ මැද්ද අරගෙන දැන් මෙතන තීරු තියෙන යාළුවනේ. දැන් මෙතන තීරුවේ ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ හිතනවා දැන් මේ කපලා නෙමෙයි තියෙන්නේ. මේක මෙහෙම කපලා නෙමෙයි තියන්නේ. මෙන්න මෙහෙම තියෙන විදිහට මේ කියන්නේ මැද්දෙන් තියෙන විදිහට තියන්න ඕනේ මේ පැත්තත් ඇලවෙන විදිහට තියන්න ඕනේ. එතකොට ඔයගොල්ලෝ වෝල් එක මෙහෙම කරලා බිත්තිය ඇලුවට පස්සේ අනිත් වෝල් එක පුළුවන් මේකෙන් අලවන්න. හරිද? එන්නේ එහෙම තමයි ඉතින් අලවන්න ඊට පස්සේ යාළුවනේ ඔයගොල්ලෝ මැදත් අලව ගන්න ඕනේ. කියන්නේ ඔයගොල්ලෝ නිකන් මේකේ පොඩි කෑලි දාලා මැද 4ක් 5ක් දාලා ඇලවුවා නම් ඇති. හරිද?
ඉතින් එන්නේ එහෙම තමයි ඉතින් මේ වෝල් පැනල් එක පොඩ්ඩක් අලවන්න තින්නේ. හැබැයි අර වෝල් ස්ටිකර් එක වගේ ඉක්මනට අලව ගන්න බෑ පොඩ්ඩක් වෙලා යනවා. හැබැයි මම රෙකමන්ඩ් කරන්නේ මෙන්න මේ වෝල් පේපර් එක. කියන්නේ වෝල් පැනල් එක සෝරි. වෝල් පැනල් එක තමයි ඉතින් මම 100%ම රෙකමන්ඩ් කරන්නේ. වෝල් පේපර් එකම රෙකමන්ඩ් කරන්නේ නැහැ. පොඩ්ඩක් රිපෝට් කරන්නේ. ඒ කියන්නේ දැන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ වෝල් එකත් එක්කම ගැලවෙන්නේ නැතකොට පොඩක් වොල්ලොන්ගේ වචනින් කිව්වොත් චාර්ටර්. පොඩක් චාර්ටර්. ඉතින් ඒකින්ද මම රෙකමන්ඩ් කරන්නේ මෙන්න මේ වෝල් පැනල් එක තමයි. ඉතින් යාළුවනේ ඊට පස්සේ මේ වෝල් පැනල් එක උඩින් ඔයාලට පේන ඇති මෙන්න මෙහෙම මම ලස්සනට කියන්නේ ෂයින් එකට වගේ ලීයක් යාලා දිනවා. ඉතින් යාළුවනේ මම මේ ලීය ගත්තේ නිකන් අර ඕගලෙන් ගොඩට ඇති මම නම් ගත්තේ යාළුවනේ අර ඇන්තින් ඇඳේ යට ලී තියෙන්නේ. එන්නේ ලීය තමයි මම අරන් මේකට මේ ස්ටිකරයක් ගැහුවා. හරිද? මම ඇඳේ ලී අරගෙන ඒකට මම කියන්නේ ටිකක් වැලි කඩදාසියකින් බී දැම්මා. වැලි කඩදාසියකින් නෙමෙයි මම බී දැම්මේ අර මැෂින් එකක් තියෙන වැලි කඩදාසිය දාලා අර මැෂින් එකකින් මෙහෙම මොකක් කරන්න තියෙන එන්නේ මැෂින් එකකින් දාලා ගොඩක් ෂයින් කරා. ෂයින් කරාට පස්සේ මම මේ අර කඩේ තියෙන ස්ටිකර් එක සුදු පාට එම් ඒ කියන්නේ හાર્ඩ්වෙයාර් වල තියෙන MD අපි තියෙන MD එකක් කියලා MD මොකක් හරි එකක් තියෙන ටවුන් එක මැද්දේ එන්නේ ඒකෙන් මම ගෙනාවා අඩි නෑ මීටර් භාග ස්ටිකර් එකක් ගෙනාවා. මීටර් භාග ස්ටිකර් එකක් ගෙනාවා ඉතින් මම මේක ඇලුවා. ඉතින් මම අරවත් අරවල තියෙන්නේ ඒ වගේ තමයි. ඉතින් ඒක නම් ඇදලි යන්නේ මේ ගත්තේ. මම නෝමල් එකේ තිබ්බාර කොහෙන් හරි හොයාගත්ත ලියක් තමයි මම ඉතින් ගෙනල්ලා ඒකට දාගත්තේ. ඉතින් හැබැයි යාළුවනේ කිසි වරදක් නැහැ පට්ට ලස්සනට නෑ. ස්ටිකර් එක කියලා හොයාගන්න බෑ. අර තනින් තනින් මගේ ස්ටිකර් කැලි එකක් තියෙනවා. ඒක ඇරෙන්න ස්ටිකර් එක කියලා සාමාන්‍යයෙන් හොයාගන්න බෑ අමාරුයි. දැන් සුදු පාට තීන්ත ගාලා වගේ තියෙන්නේ. දැන් දරාසෙකේම ඔයගොල්ලෝ දැකලා ඇති. දරාසෙකේම තියෙන වෝල් යන්නේ ඉතින් වෝල් මම සර්ච් කරන ඔයගලන්ට බලන්න ඒ කියන්නේ ඔයගොල්ලෝ මේවට ආස නම් ඔයගොල්ලෝ සර්ච් කරනවා දරාසෙකේ වෝල් ටේබල් කියලා. වෝල් ටේබල් ගත්තොත් එහෙම මේ වගේ එකක් මේ වගේ ටිකක් ඒ කියන්නේ මේ වගේ නෙමෙයි යටට පොඩ්ඩක් ගියට පස්සේ මේ වගේ එකක් තියෙනවා. ඒ කියන්නේ දැන් ඉතින් ඒගොල්ලන්ගේ මම දැකලා තියෙනවා පොඩ්ඩක් ඒ පල්ලෙහාට ගියට පස්සේ රිවිව් එහෙම තියෙනවානේ. රිවිව් එකට ගියට පස්සේ පෙලක් කට්ටි කියලා තියෙනවා මේකේ තීන්ත ගාව ඔය කියන්නේ හරියට. ඒ කියන්නේ මේක ස්ටිකර් එකට මේ ගහලා තියෙන්නේ. ඒගොල්ලෝ ඒකේ තීන්ත ගාලා. තීන්ත ගියාට පස්සේ යාළුවෝ මේ ස්ටිකර් එක වගේ නෙමෙයි ෂයින් ගතිය නෑ. දැන් ඔයගොල්ලෝ දැකලා ඇති තීන්ත ගියාට පස්සේ ඉතින් අර නිකන් ලීයේ ගොරෝසු ගතිය තියෙනවා. ෂයින් ගතියක් නෑ. ෂයින් ගතිය තියෙනවා. ඉතින් ඒගොල්ලෝ පොලිෂ් කරලා තීන්ත ගාවන ෂයින් එක තියෙනවා. හැබැයි ඒගොල්ලෝ පොලිෂ් කරලා නෙමෙයි තීන්ත ගාන්නේ. ඒගොල්ලෝ නෝමල් එකේම අර ලී අරගෙන නෝමල් එකේම තීන්ත ගාලා තමයි ඔයගලන්ට ඕඩ එක දෙන්නේ. හරිද? එහෙම කරොත් එහෙම ඔයගලන්ට අවාසි. ඒ කියන්නේ දැන් මම හිතන්නේ 4000ක් විතර වෙනවා සාමාන්‍ය ලී 3ක් එන්නකොට 4000ක් වෙනවා. ඉතින් ඔයගලන්ට ඒක හැබැයි අවාසි. ඒ අවාසි කියන්නේ දැන් මම දැකලා තියෙන ඔය දැක්කමම යට තියෙන රිවිව් වල එහෙම එක පැත්තකම තීන්ත ගෑවිලා නැහැ. ඒ කියන්නේ ලී වගේ තියෙන්නේ. ඉතින් ඒක නිසා තමයි ඉතින් මම ඔයගලන්ට රෙකමන්ඩ් කරන්නේ නැත්තේ. ඉතින් ඔයගලන්ට පුළුවන් ගෙදරම හදාගන්න. හරි මම දැන් ඔයගලන්ට කියන්නම්කෝ දැන් මම දැන් ගත්තේ කිව්ව ඇදේ ලී එන්නේ. ඇදේ ලී එන්නේ නැතුව මම කියන්නම් කොහොමද මේක හදාගන්නේ කියලා. ඉතින් ඔයගලන්ගේ ගෙවල් ළඟ හරි නිකන් අර දොරවල් හදන නිකන් වඩු හදන දරක් ගියා කියමුකෝ. ඉතින් දැන් ඒකට ලී මෝලකට අන්න ලී මෝලකට ගිහිල්ලා ඔයගලන්ට මෙන්න මෙහෙම ෆොටෝ එකක් පෙන්නලා ෆොටෝ එකක් නැත්තම් එයාට පොඩ්ඩක් විස්තර කරලා කියලා එයාගෙන් පොඩ්ඩක් අදහසක් කරගෙන එයාගෙනුත් එයා සල්ලි දෙන්න වෙයි දන්න මම මේක දන්නේ නැහැ. හැබැයි සල්ලි දෙන්න උනොත් එහෙම ලොකු සල්ලියක් දෙන්න වෙන්නේ නැහැ රුපියල් 1500ක් විතර. ඒ දරාසේ එකත් එහෙම යාළුවනේ දරාසේ ඔයගලන්ට පොඩි ලෑලි හුංචු ලෑලි ගන්න වෙන්නේ කිසිම මුකුත් නැතුව රුපියල් 4000 5000ක් යනවනේ. දැන් ඉතින් ඔයගලන්ට මෙතන ගියොත් යන්නේ ලොකු එකක්. يعني ලොකු ලියක් ගන්න පුළුවන් රුපියල් 1500ට 18. ඉතින් ඔයගලට පස්සේ ඔයගලන්ට ස්ටිකර් එකක් ඉතින් හાર્ඩ්වෙයාර් එකෙන් ගෙන්නගෙන ඒ කියන්නේ රුපියල් 300ක් විතර ස්ටිකර් එකට. ඉතින් ඒ ස්ටිකර් එක හાર્ඩ්වෙයාර් එකෙන් ගෙන්නගෙන ඉතින් ඔයගලන්ට පුළුවන් ඉතින් මේ ස්ටිකර් එක ගහගන්න. හරි මම ඉතින් රෙකමන්ඩ් කරන්නේ ඉතින් ඔයගොල්ලෝ හදන එක තමයි ඉතින් කඩෙන් ගන්න එපා. කඩෙන් නෙමෙයි සෝරි කඩේ නෑනේ. ඔන්ලයින් ෂොප් වලින් ගන්න එපා. ඔන්ලයින් ෂොප් වලින් අපිට කියන දේ නෙමෙයිනේ වෙන මකුල් එන්නේ. කියන්නේ එනවා ඒ කියන්නේ අයි අර මෙන්න ඉන්නකො මෙන්න මේ වගේ අයිටම්ස් නම් එනවා. මෙන්න මේ වගේ අයිටම්ස් නම් එනවා. මෙන්න මේ වගේ අයිටම් එක සාමාන්‍යයෙන් අපි ටවුන් එකේ එහෙම ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් රුපියල් 10000ක් විතර එනවා. මෙන්න ඉතින් මේක මොගලන්ට මේකත් පොඩ්ඩක් විස්තර කරන්නම්කෝ. ඔයගලන්ට කිව්වේ ඉතින් මේ අර ඔක්කොම ටික හැදුවට පස්සේ විස්තර කරනවා කියලා. ඉතින් මෙන්න මෙතන ඉතින් ඔයගලන්ට පේන ඇති මෙතන එයාපෝට් එක charge කරත හැකි. මෙතනින් තියෙනවා C type එකේ පෝට් තියෙනවා දෙකක්. Apple පෝට් තියෙනවා එකක්.
අද මෙතනින් පුළුවන් ෆෝන් 3ක් එකපාරට charge කරන්න. ඒ වගේ තමයි මෙතනින් wireless charge එකක් තින්දී ඔයාලට පේනදී මෙතන තියෙනවා wireless charge එකක්. පිටිපස්සේ තියෙනවා යාළුවනේ මොනකට ඒගොල්ලෝ විස්තර කරලා මේ විස්තර කරලා තියෙනවා පිටිපස්සේ. ඉතින් ආරෝණි ඔයගලන්ට කියන්න තියෙනවා. ඉතින් මේක වොට් 30 හරිද? වොට් 30 තමයි ඉතින් මේගොල්ලන්ට ඇඩ කියන්නේ. මේකට USB cable එකේ charge එකක් ඉන්නේ නැහැ. ඉතින් sorry හම්දුනා කියන දේ. ඉතින් මේකට මෙන්න මේ කෑල්ල ගහලා ඔයගලන්ට පුළුවන් ඔයගලන්ගේ Apple charge එක sorry Apple watch එක. Apple watch එක දිනන ඔයගලන්ට ඒක පුළුවන් charge කරන්න මෙන්න ඒවා තමයි මේ item එකේ තියෙන්නේ මොකක්ද පින්නන්න. වීඩියෝ කරනත් මම පෙන්නන්නම් ඔයගලන්ට මේ ටික ඔක්කොම. ඉතින් මෙන්න මෙහෙම තමයි ඉතින් ඒක තියෙන්නේ. ඔයගලන්ට පුළුවන් මේ USB එකට watt 57ක විතර adapter එකක් ගහලා ඔයගලන්ට පුළුවන් මේකෙන් full ස්පීඩ් එකෙන් charge කරගන්න ෆෝන් එහෙම ෆෝන් watch එහෙම charge කරගන්න ඔයගලන්ට පුළුවන් AirPods එහෙම. ඉතින් එන්න එහෙම තමයි ඉතින් දරාස් එකේ හැබැයි එහෙම order එකක් දැම්මොත් එහෙම ඒ order එනවා. මම කියන්නේ ඉතින් මෙන්න මේ වගේ ලීයක් දැම්මොත් එහෙම ඉතින් ඒ කියන්නේ wall මොකක් හරි table එක දැම්මොත් ඉතින් එක්ක තීන්ත ගෑවිලා යන්නේ. හරිද? එක්ක වෙන මොකක් හරි අවුලක් තියෙනවා. එක්ක මොන හරි දීරලා වේය කාලා ඔන්න ඔහොම සීන් එකක් තියෙනවා. දැන් මේ ඉලෙක්ට්‍රොනික අයිටම්ස් ගත්තට පස්සේ මේ ගොඩක් දරාස් එකේ හොඳයි. හැබැයි දවස් 7ක රිටර්න් එකකුත් දෙනවනේ. දැන් මේ වෙහෙම මම හිතන්නේ දෙන්නේ නැහැ. දවස් 7ක රිටර්න් එක. දවස් 14කවත් දෙන්නේ නැහැ. මේ රිටර්න් එක. ඔයාලට ගත්තට පස්සේ රිටර්න් කරන්නත් බෑ. එන්නේ ඒක නිසා තමයි ඉතින් මම කියන්නේ ඔයගලන්ට මේක ගෙදරම හදාගන්න කියලා. ඉතින් ඒ වගේ තමයි ඉතින් යාළුවනේ තව නම් මොකුත් නැහැ ඉතින්. මම අනිත් ටික ඔක්කොම කියන්නම් ඉතින්. අනිත් ටික ඔක්කොම විස්තර කරන්නම් මේ ඔක්කොම මේ කියන්නේ මේ ඔක්කොම සෙටප් කරාට පස්සේ මම මොනිටර් එකයි ඉතින් මම දැනනට මෙන්න මෙහෙම රෙදි ගල් මම ඉස්සර ගුවේ රෙදි ගල්ලා තෙමාගෙන මම මේ වෝල්ට් එක ගැන පොඩ්ඩක් කරලා තියෙන්නේ අපි දාලා තියෙන්නේ මේක ලොකෝ දීලා යන්නේ ඒක යාළුවනේ මේ වෝල්ට් පැනල් ටික ප්ලාස්ටික් තියෙන ඉතින් ඔයාලට කිසි බයක් නැතුව තද කරලා හරි ඔයාලට පොඩි දාලා ගත්ත හැකි ඉතින් යාළුවනේ ඔයගලන්ට තාජම් පෙන්නන්න මේ මගේ ටේබල් එකට ගහලා තියෙන ARGB කියන්නත් බෑ මේ ඔයගලන්ට පේන්නේ ARGB නෙමෙයි මම දන්නේ නැහැ හරියට දන්නේ නැහැ කියන්නේ මතක මේක දවසක් ARGB ද මන්ද මේ හරිද මෙන්න මේක ඔයගොල්ලෝ ගෙනල්ලාදී නියොන් ලයිට් පටියක් මේක RGB මේ මෙන්න මේකුත් තියෙනවා USB කේබල් එකකුත් ඉතින් මේකත් ඔයගලන්ට මේ බටන් ටික ඔබලා ඔයගලන්ට ඕන කලර් එකක් චේන්ජ් කරගත්ත හැකි රිමෝට් එකකුත් තියෙනවා මේ ඉතින් රිමෝට් එකකුත් තියෙන එකට ඇවිල්ලා ඔයගලන්ට මේකෙන් ඕන කලර් එකක් චේන්ජ් කරත හැකි ඕන වොයිස් එක කන්ට්‍රෝල් කරත හැකි සින්දුවක් දාලා ඔයගලන්ට ප්ලේ කරලා ලස්සන ෆන් එකක් ගන්න හැකි ඉතින් ඔයගලන්ට තව එක එක තියෙනවා එක එක අර කලර්ස් යන විදිහ ලස්සන ටිකක් M1 M2 M4 M5 කියලා ඉතින් ඔයගලන්ට නෙදුනුත් ගත්ත හැකි ඉතින් මේක ඔයගලන්ට ඇප් එකකට ගත්ත හැකි මේ QR කෝඩ් එක ස්කෑන් කරලා ඉතින් ඔයගලන්ට පෙන්නන්නම් මේ QR code එක දිහාටින් තියෙන QR code එක ස්කෑන් කරලා ඔයගලන්ට මේක ෆෝන් එකට ගත්ත හැකි ඉතින් මෙන්න මෙහෙම තමයි ඉතින් මේක තියෙන්නේ ඉතින් මම මේක දැන් දාගන්න ඔයගලන්ට පෙන්නන්න නිසා දැන් මේක සෙටප් කරාට පස්සේ යාළුවනේ මේක පෙන්නන්න බෑනේ ආයි ඉතින් කම්පියුටර් එක ගලවලා ඕවා ටිකක් කරලා පෙන්නන්න බැරි හින්දා මම ඔයගලන්ට දැන්ම පෙන්නවා ඉතින් මම දාගෙන මම ඉතින් මේ මේසේ යාළුවනේ මම ඇන ගහලා නෙමෙයි තියන්නේ මේසෙත් මම ඔයගලට පෙන්නන්න ඕනේ මේසෙත් පෙන්නන්න ඕනේ මේසේ පෙන්නන්න විදියක් නැහැ මම ඇන ගහලා නෙමෙයි යාළුවනේ මේසේ තියෙන්නේ මේසෙට යටින් මම මේසේ ගැන පොඩ්ඩක් විස්තර කරන්න ගොඩක් කට්ටිය අහලා තිබ්බා මේසේ මොකක්ද කියලා TikTok එකේ හැම කමෙන්ට් වල තිබ්බා බුදු අම්මෝ මේසේ කොහෙන්ද දාගත්තේ මේසේ හදන්න ලීයක් ගියාද මේසේ මොකද්ද ලීය මොකද්ද ඔන්න වගේ උඩක් ඒවා තිබ්බා හරිද ඉතින් මම ඔයාලට විස්තර කරලා පොඩ්ඩක් කියන්නම්කෝ ඉතින් අපේ ගෙදරට ලී හදන්න කියන්නේ එක වැල්ඩින් කරන්නේ වැල්ඩින් කරන්න දෙන්න කියලා තමයි මම මේක හදාගත්තේ හරිද මම මේකේ කකුල් වලට ගත්ත එක ඉතින් මේ බිමට නෙමෙයි තියන්නේ මම වෝල් එකටම අර කකුල් හදාගත්තේ කියන්නේ මම ඔයගලන්ට ඇදලා පෙන්නන්න කිව්වොත් නෑ බලමු මේ ඇදලා පෙන්නන්න කිව්වොත් නෑනේ ඉතින් ඔයගලන්ට මම විස්තර කරලා ඒකට කියන්නම් ඉතින් මෙන්න මෙහෙම ගත්තොත් එහෙම ටේබල් එක තියෙනවානේ මේ ඔයගලන්ට පේන මේ ටේබල් එක හරිද මේ ටේබල් එකට මේ මම අරගෙන තියන්නේ අර මේ කූරු වගේ තියෙන අර නිකන් හතරස් තියෙන කූරු වගේ
එන්නේ ඒක අරගෙන ඒගොල්ලෝ ලස්සනට මෙන්න මෙහෙම මේ ටේබල් එකේ හැඩයට මෙන්න මෙහෙම ඔයගොල්ලෝ මෙන්න මෙහෙම ගිහිල්ලා මෙන්න මෙහෙම අරන් තියෙන හරිද මෙන්න මෙහෙම හතරස් අරන් තියෙන ඊට පස්සේ ඒගොල්ලෝ යටට කකුල් ගහලා කකුල් වලින් කෙලින්ම ගෙවි වෝල් එකට ඇඳ දාලා බෝල්ට් ඇඳ දාලා තද කරා ගොඩක් දැන් ඉතින් අවුලක් නැහැ ගොඩක් ලොකු බාරක් තියාගත්ත හැකි මම මේකට නැග්ගා කිසි අවුලක් නැහැ කිසි බරක් නැහැ ඔයගොල්ලෝ ලොකු බරක් උන තියාගත්ත හැකි ඉතින් ඒක නිසා තමයි ඉතින් මම ගැහුවේ ඉතින් ඔයගොල්ලන්ට සල්ලි ගැන කතා කරොත් එහෙම සාමාන්‍ය මේකක් ගන්න රුපියල් කියනවා ලෑල්ලක් කියන්නේ හරිද ලෑල්ලක් මේක MDF ලෑල්ලක් ඉතින් MDF ලෑල්ලක් මේක මට ලෑල්ලට ගිය සාමාන්‍ය රුපියල් 5000ක් විතර 5000න් වලට කරගත්තා එකි ඉතින් මේකට වෝල් එකට ගහන්න ගියා තව 5000ක් ඉතින් මට ගියා මුළු මේස හදාගන්නම රුපියල් 10000ක් විතර කොස්ට් එක තමයි ඉතින් මට ගියේ හැබැයි අඩුයි ඒක දැන් ඔයගලන්ට ගත්තොත් එහෙම වෙන ටේබල් එකක් රාසිකේ තියෙන රුපියල් 55000යි 60000යි 80000යි ඔන්න ඔගේ ටේබල්ස් තියෙනවා ඉතින් ඔයගලන්ට ටේබල් එකක් ගන්නතර පස්සේ පිලක් ඒවා මොකක් අවුල් ඉතින් මම ඔයගලන්ට රෙකමන්ඩ් කරන්නේ ඉතින් ඒවා ගන්නකොට ගෙදරම හදාගන්න පුළුවන් ඔයගලන්ට කවුරු හරි ගෙන්නලා නවගලට වෙන්නන්නගේ MDF ලෑල්ල කියන්නේ මේ ලෑල්ල තියෙන්නේ මේ ලෑල්ලටම මම මේ කුඩින් හදාගත්ත මොන්ට්‍රේ කියන හදාගත්ත ටේබල් එකක් පොඩි ටේබල් එක මම ඒකත් කැනට් එකේ හදාගත්තේ ඉතින් මේ තියෙන ඉන්නේ එක මේ තියෙන ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන ඉන්නේ එක මේ මෙන්න ඒකත් ෂයින් ගව ලස්සනට හදලා තියෙන ඒගොල්ලෝ ඒ ඉතින් යාළුවනේ මෙන්න මෙතන මැදින් ගහලා තියෙන්නේ දැන් මොන්ට්‍රේ තිබ්බට පස්සේ පොඩ්ඩක් මේ මෙතනට බර වෙන හින්දා කියන්නේ දැන් ඔයගලන්ට පේනදී මෙතනින් කවුරු දෙයක් ගහලා තිනවා ඉතින් මේ මෙතනට මේ ගොඩක් බරල්නකොට මේක ටිකක් මොන්ට්‍රේ ටිකක් සාමාන්‍යයෙන් කිලෝ 10ක් විතර බරයිනේ කිලෝ 10කුත් නේ ඊට වඩා අඩු වෙයි හරිද බාත් වුණාට පස්සේ මෙතන පාත් වෙන නිසා මෙතන තියෙන නැදුම් ලීයක් නැදුම් සාමාන්‍යයෙන් නැමෙන්නේ නැහැ කියන්නේ නැමෙන්නේ ගොඩක් හයියයි නැදුම් ඉතින් නැදුම් මෙන්න මෙහෙම තීරුවක් ගහලා තින්න යාළුවනේ මෙන්න මෙතන මෙන්න මෙතන යන්නේකුයි මෙතන මේ මැද දෙකකුයි ගහලා මෙතන තැනයක් ගහලා නැදුම් ලීයක් ගහලා තින්නේ දැන් ඉතින් යකාටවත් නැමෙන්නේ නැහැ. හරි ඒ කියන්නේ අපිට ඉඳ ගන්නත් ඕන පුළුවන් කිසි අවුලක් නැහැ. කිසි අවුලක් නැහැ. හොඳට ශක්තිමත් හදලා තින්නේ මේක. ඉතින් ඒක උඩින් තමයි ඉතින් මෙහෙම කරලා ටේබල් එක තියන්නේ. සෝරි ටේබල් එක නෙමෙයි මොන්ටරේ තියන්නේ. හරිද? මම ඔයගලන්ට දැන් මේක දාලා පෙන්නන්නේ නැහැ. ඉතින් පොඩ්ඩක් මේක මම වීඩියෝ කරන්නේ ටේබල් එක දානවා එහෙම කරලා ඊට ගත්තට පස්සේ අර තීන්තයම තියෙන මම මේවා හැම යාළුවනේ තීන්ත ගාලා තින්නේ කියන්නේ තීන්ත ගාලා තියෙන්නේ මේවා ලේයර්ස් තීන්ත එකපාරක් ගාලා වෙනලාට පස්සේ ආයෙසරයක් ගාලා ඊට පස්සේ ආයෙසරයක් ගාලා හතර පහ සැරයක් මම විතර ගෑවා ඒ කියන්නේ මේ මම ඉස්සරහ මම උගලන්ට කිව්වනේ වෝල් තිබ්බා කියලා අර මේ වෝල් පේපර් හරි සෝරි වෝල් පේපර් තිබ්බා කියලා කිව්වනේ ඉතින් වෝල් පේපර් ගලවනකොට ඒකේ වෝල් පේපර් එක රිජ් ෆෝම් එකක් තියෙනවා හරිද ඒ ගම්මේ ගලවෙන රිජ් ෆෝම් එකන්නේ ඒ රිජ් ෆෝම් එක මේ බිත්ති හිටලා ඒ දැන් කැතයි හින චාගොලයි වලින් හින චාටර් තිබ්බොත් ඊට මම ඊට පස්සේ අර වැඩිකට දාසින් අරගෙන බිත්තිය ගාලා ඊට බිත්තිය ගියා පොඩි ටික ගිහලා මම ඉතින් ආචාරයක් තීන්ත ලේයර්ස් එහෙම ගෑවා හතර පහක් විතර එන්නේ ඒවා තමයි යාළුවනේ මම මෙන්න මේක ගත්තේ හැබැයි ඒකත් පොඩක් පේනාලාවට පොඩ්ඩක් ඒක අවුලක් ගන්න එපා හරිද ඉතින් යාළුවනේ මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ වෝල් පේපර්ස් වලට වඩා වෝල් පැනල් තමයි ගොඩක්ම රෙකමන්ඩ් කරන්නේ. ඔයගොල්ලෝ ගන්න නම් ඒවා වෝල් පේපර්ස් බිත්තිය ගියාට පස්සේ ආයෙ ගලවනවා වෙන කඩදරයක් ගැලවෙන්නේ නැහැ අර බිත් ෆෝම් ගෑලි බිත්තිය තියලා. මෙන්න මේ වෝල් පේපර් එක ගත්තට පස්සේ කිසි කඩදරයක් නැහැ. අපිට ඕන නම් ගලවත හැකි ගලවලා අපි වෙන තැනක අයි ගහත හැකි කිසි ප්‍රශ්නයක් නැතුව ඔයගලන්ට මේක යූස් කරන්න හැකි. ප්ලාස්ටික් නේ. දැන් අරව එහෙම නිකන් වෝල් පේපර්ස් කියනකොට නිකන් අර වැඩෙනවා වගේ රිජ් ෆෝම් එකක් වගේ තියෙන්නේ. ඉතින් ඔයගලන්ට ඒකට වඩා මෙන්න මේක තමයි ඉතින් හොඳට මම රෙකමන්ඩ් කරන්නේ. ඉස්සෙල්ලා කිව්වා දැන් මම මේක හතර පහ සැරයක් කිව්වා. හතර පහ සැරයක් කියන්නේ හේතුව තමයි ඉතින් මේක දැන් කටි ස්කිප් කර කර බලනවානේ. ස්කිප් කර කර බලනකොට කට්ටිය හොයන්නේ ඉතින් මෙන්න මේක වෙන්න පුළුවන්. ඉතින් මම මේක තමයි ඉතින් ආයෙසරක් කිව්වේ. ඉතින් අපි ඉතින් කරගන්න තියෙන්නේ ඉතින් මේ ටික පොඩ්ඩක් පොඩ්ඩක් කරගන්න තියෙනවා. ආයිතින් යාළුවනේ තව හෙව්වක් දන්නේ
මෙන්න මේ ටේබල් එක කොහොමද ගහන්නේ කරු නැතුව ගියාට කරු නැතුව නෙමෙයි කරු දාලා තියෙන්නේ කියන්නේ L හැඩේ ටයිප් දන්නවනේ මෙන්න එහෙම තියෙන්නේ මෙන්න මේ L හැඩේ ටයිප් තියෙන්නේ මෙන්න මේ L හැඩේ ටයිප් තියෙනවනේ ඉතින් මේ L හැඩේ ටයිප් එක මම මෙතනින් නෙමෙයි දාලා තියෙන්නේ මෙතනින් ඒ කියන්නේ උඩින් මෙහෙම දාලා L හැඩේ ටයිප් එක මෙතනින් ඇන දාලා මෙතනින් උඩට ඇන ගැහුවා ඉතින් ඒකකොට නිකන් යටට නිකන් කරුවක් වගේ දුන්නා පේන්නේ නැහැ ඒ කියන්නේ නිකන් ලස්සනක් වගේ දිනවා ඒක කරු එහෙම පේන්නේ නැහැ ඒක ලස්සනයි එන්න ඒක නිසා තමයි ඉතින් ගැහුවේ ඒ ඉතින් යාළුවනේ ඔයගලන්ට මේ වෝල් පැනල් එක කියන්නේ ගොඩක් මොකක් හරි පාට එහෙම ගැවුණොත් කියන්නකො පාට එහෙම ගැවුණොත් වතුර දැම්මට යන්නේ තව තැවැල්නවනේ නැත්තම් ඔයගොල්ලෝ හිතන්නකො දැන් මේ වගේ කල තියෙන රෙද්දක් අරගෙන ඔයගොල්ලෝ පිහි දැම්මා නිකන් ගුම් කමෙන්ට් මමත් පිහි දැම්මා නේද මම නිල් පාට රෙද්දක් කරන් පිහි දැම්මා ඊට පස්සේ කියන්නේ ඔයගොල්ලෝ කියන්නේ ඒ රෙද්ද තිබ්බ කල ටික තියෙන කල ටික ඔක්කොම මේකේ ගෑවුණා ඊට පස්සේ කල ටික යට පස්සේ මම කරපු වැඩේ තමයි ඉතින් මේ ටිකර තියෙන්නේ මගේ ටිනර් තියෙනවා ටිනර් ටිකක් අරගෙන මේකේ දාලා මේක ලාවට පිහි දාන්න ඕනේ නැත්නම් යාළුවනේ පිච්චෙනවා අර වෝල් පැනල් ටික පිච්චෙනවා ලාවට පිහි දාන්න ඕනේ ලාවට පිහි දැම්මට පස්සේ ඒක හරිය ගියා ඉතින් එහෙම තමයි ඉතින් මම කතා කරන්න යන ඔයගලට ෆුල් විස්තර කරන්න නිසා තමයි මේ වීඩියෝ ටිකක් දික් වෙන්නේ ඉතින් ඔයගලට දැන් එක අයිටම්ස් එහෙම දැන් ගොඩක් කට්ටිය මම අහලා තිබ්බා කොහෙන්ද මේවා ගත්තේ මේවා කොහොම හරි තිබ්බා ඉතින් මම ඔයගලට ටිකක් විස්තර කරන්න ඕනේ නිසා තමයි ඉතින් මේ විස්තර කරේ ඉතින් දැන් මේ සුද්ධ කරන්න ඉවරයි කෝඩ් ටික ගන්න ඕනේ මේ PC එකේ ස්පේස් යාළුවනේ ස්පේස් කියන්නේ PC එකේ කොහොමද performance කියලා මම ඉස්සරහට කතා කරන්න කම්පියුටර් ඔන් කරාට පස්සේ මම ඔයගලන්ට පෙන්නන්නම් ස්පේස් කොහොමද කියලා. ඉතින් මෙන්න මේව තමයි යාළුවනේ කම්පියුටරේ තියෙන කියන්නේ PC එකේ තියෙන්නේ. මම මෙතනින් ARGB ෆෑන් එකක් ගහලා තියෙන්නේ එක ෆෑන් එකක් ගහලා තියෙන්න පස්සේ මේන් කන්ට්‍රෝල් එකක් ගහලා තියෙන්නේ cool mood කියලා. cool mood ගැන ටිකක් ගණන් මම ඔයගලන්ට ඔක්කොම විස්තර කරන්නම් මේක සෙටප් කරාට පස්සේ ඉතින් යාළුවනේ මොන්ට්‍රේ දැන් ගේන්න ඕනේ මොන්ට්‍රේ දැන් ගේමු. ඉතින් යාළුවනේ මගේ පටර මොන්ට්‍රේ ගෙන ආවා දැන්. ඉතින් ගලේ ගැහුවත් මරන්න බෑ කියන්නේ මොන්ට්‍රේ දැන් වැන්න හරිද? වැන්නට පස්සේ මුකුත් අවුලක් උන්නේ නැහැ. සුපර් හිට මොන්ට්‍රේ තියෙනවා. ඒ කියන්නේ පිටිපස්සේ කැලි ටික ගැලවුණා. පිටිපස්සේ කැලි ටික ගැලවලා මම ඉතින් සුපර් ග්ලූ එකක් දාලා සුපර් ග්ලූ එක. මේකේ බොරත් අවුලට බොරු ගියා. සුපර් ග්ලූ එකක් දාලා අලවලා තියෙන පිටිපස්සේ කැලි ටික මුකුත් අවුලක් උන්නේ නැහැ. ස්ක්‍රීන් එක සුපර් හිට තියෙනවා. මුකුත් අවුලක් උන්නේ නැහැ. මම ඉතින් ඉවරයි තමයි කියලා. YouTube එක කියන්නේ YouTube channel එක පටන් ගත්තේ ඉවරයි. මොන්ට්‍රේ දැන්ලා මම ඉතින් චක බ්ලාස් වුණා කියලා වැඩි. හැබැයි මම මොන්ට්‍රේ ගන්න කියලා ඉන්නේ. කැමලා තියෙන්නේ එහෙම ලොකු අවුලක් එන්නේ නැහැ. මේ දැන් ඉතින් මේ ටික හදාගෙන ඉවරයි. මම මේ USB port එක මෙතන ගෙහුවා යන්නේ. ඒක තමයි ඉතින් wall clock එකේ. මේ ඉතින් ඉන්නේ මේක තමයි USB port එක එතන තියෙන්නේ. ඉතින් දැන් මේකට කරන්ට් එක ගන්න ඕන නිසා මම මෙන්න මේක මේටි මෙස්ලා කිව්වේ මේ කේසින් එක කරන්ට් එක ගන්න මෙන්න මේකෙන්. අරගෙන මේකට ගන්න. ඔයගලන්ට කියන්න තව දෙයක් තියෙනවා. කට්ටිය අහලා තිබ්බා කොහොමද TikTok එකේ මම වීඩියෝ දෙකක් දුන්නා දැම්ම වීඩියෝ දෙක තුනක් දැම්මනේ. කට්ටිය අහලා තිබ්බා මේ කොහොමද මේ කේසින් එකෙන් කම්පියුටර් දෙකටම ගත්තේ කියලා. දැන් මගේ VGA එක උන්නේ මගේ VGA තිබ්බා පිච්චුණා 900ටක් තිබ්බේ 4GB එක පිච්චුණා. මේ VGA එක නැතුව කොහොමද මේ කොහොමද VGA එක නැතුව කොහොමද මොනිටර් දෙකකට ඩිස්ප්ලේ එක ගත්තේ කියලා. ඉතින් මොනිටර් දෙකටම ඩිස්ප්ලේ එක ගත්තේ කිව්වොත් එහෙම මගේ අර මොනිටරේ තියෙන්නේ HDMI මොකක් හරි එකක්. හරිද? මොකක් හරි එකක් කියන්න මම දැන් ළඟදී මොනිටර් ගත්තේ දවස් දෙකක්වත් නැහැ. මම මේ ලොකෝට මොන්ට්‍රේ ගැන දන්නේ නැහැ. ඉතින් ඒ මොන්ට්‍රේ මම ඔයාලට මෙන්න පෝට් එක. ඔයාලට මෙන්න මේ පෝට් එක ඔයාලට පේනවා. දැන් නැති දැන් ලං කරන්නත් දැන් PC එක දැන් සෙටප් කරානේ. දැන් මේ මොන්ට්‍රේ දිහා ඔයාලට ඒකේ බුත් ගාලන්නේ. හරිද? ඒකේ බුත් ගාලන්නේ. හරිද? මෙන්න මෙහෙම මේ මදර්බෝඩ් ඒ කියන්නේ මදර්බෝඩ් එකට ගහන්න තියෙන්නේ ඉතින් මේක. අනිත් එක තියෙන්නේ මේ කොහෙද මේක මදර්බෝඩ් එකට ගහලා ආව් මේක මදර්බෝඩ් එකට ගහලා මේක ගහන්න තියෙන්නේ අර මගේ අලුතෙන් එනවා PC එකට හරිද එන්නේ ඒක PC එකට නෙමෙයි මොන්ට්‍රේට ගහන්න තියෙන්නේ
ඉතින් මෙන්න එහෙම තමයි ඉතින් ඊට පස්සේ කරන්නේ. ඊට පස්සේ මම මේ පරණ මොනිටර් ඩිස්ප්ලේ එක ගන්න අර VG කේබල් එක. අර නිල් පාට VG කේබල් එක තියෙන්නේ. එන්න ඒක හරහා තමයි ඉතින් මම මේකට ගන්නේ. දැන් අරකට VG කේබල් එකක් ඕනේ නැහැ. කියන්නේ මොනිටරේට VG කේබල් එක සපෝට් නැහැ. සපෝට් කියන්නේ මේ VG කේබල් එක නැහැ මොනිටරේට. අලුත් මොනිටර් වලට දැන් ඒ කියන්නේ මේ මොනිටර් ටිකක් ගණන් මට සාමාන්‍ය මොනිටරේට ගියා 26ක් විතර. 26ක් විතර ගියා මොනිටරේට. ඉතින් මොනිටර් ටිකක් ගණන් නිසා මේ මොකද අරගේ පෝට් එකක් නැහැ. වෙන පෝට් එකක් තියෙන්නේ. හැබැයි මේ පරණ මොනිටරේට තියෙනවා මගේ VG පෝට් එකක්. ඉතින් ඒක නිසා මම දෙකටම දුන්නා. දැන් ඉතින් තව ගේන්න තියෙන්නේ මේකත් හරි. ඉතින් මේක ගත්තොත් එහෙම headset stand එක. හරිද? මේ stand එක පට්ට තමයි ඈ. ඒක ගත්තේ මම ඉතින් දරස් පොඩ්ඩකින්. දරස් පොඩ්ඩකින් තමයි ඉතින් මම ඊටත් ගත්තේ. සාමාන්‍ය ඒක වෙනවා රුපියල් 6000ක් විතර. 6000ක් කියන්නේ හැබැයි දරාසකේ මම ගෙන්නේ ඕක රුපියල් 1500 ස්ටැම් ගන්නට 1500 වගේ මුදලකට තමයි ඉතින් මම මෙන්න මේක ගෙන්නුවේ. ඉතින් මම දරාසකේ හැබැයි රෙකමන්ඩ් කරන්නේ ඉලෙක්ට්‍රික් බඩු වලට විතරයි. අර මම මෙන්න මේ වගේ ලෑලි එහෙම ගෙන්නවා දරාසෙ ඉන්නේ. හරිද? ඉන්නේ ඒ වලට එහෙම රෙකමන්ඩ් කරන්නේ පොඩ්ඩක් රෙකමන්ඩ් කරන්නේ මම මේක කෙනාවා මගේ මොනිටර් ස්ටෑන්ඩ් එක. ඉතින් මොනිටර් ස්ටෑන්ඩ් එක ඉතින් මම මේ පරණ මොනිටරේට දෙන්නේ නැහැ. මගේ මේන් මොනිටරේට විතරයි ස්ටෑන්ඩ් එක දෙන්නේ. ඉතින් මෙහෙම හදාගත්තා. මේ හදාගත්තට පස්සේ හරි මෙන්න මේ හදාගත්තා. මේ හේතු කරලා දැන් Wi-Fi router මේ දින මේ Wi-Fi router පොජ්ජා. හරිද? මේ පොජ්ජාගෙන් තමයි ඉතින් වැඩ ටික ගන්නෙ. වැඩ ටික නෙමෙයි කම්පියුටර් නෙට්වර්ක් ගන්න ඉතින් මේ පොජ්ජාගෙන් තමයි ඉතින් මේ පොජ්ජාවත් ගහගත්ත මෙතනින් මම හිතන්නේ පොජ්ජාට කරන්ට් එක දීලා නැහැ. ඔව් පුතුවා යරි පොජ්ජාට කරන්ට් එක දීලා නැහැ. කරන්ට් එක දෙන්නේ නැත්නම් මේ ඉතින් යාළුවනේ මේ ආව වෙන්න තමයි ඉතින් මෙන්න මේ ස්ටුඩියෝ එක අස් කරන්න ගියාට පස්සේ දූවිලි එහෙම තියෙනවා. හරිද? දැන් ඔයගොල්ලෝ හිතන්නකෝ දැන් මේක ඇරලා තියෙනවා නම් ඒක ඇරලා තියෙනවා කියන්නේ මේ කාමරේ දැන් ඔය ජනෙල් එහෙම ඇරලා තියෙනවා කියන්නේ දූවිලි කොහොමද යනවා වෙනවනේ. ඒකත් දෙක ඉතින් එන අමාරුයි මේක මේන්ටේන් කරන්න නිකන්. යා කිල් එක මේන්ටේන් කරනවා වගේ තමයි ඉතින් මේක මේන්ටේන් කරන්න තියෙන්නේ. හරිද? මේ ඒක නිසා අමාරු ඉතින් මේක කරගන්න. දැන් වෝල් පැනල් එක මම ඉස්සර ඔය දුන්නේ නා සතිය විතර මේ පොඩ්ඩක් ක්ලීන් කරන්න එනවා. නෝව තමයි ඉතින් ප්‍රශ්නේ. හරිද? මේක නෙමෙයි ගහන්නේ. මේ විදිහින් ගත්තා මේ යටින්. මේක තමයි ඉතින් මේ මම දැන් පෝට් එක තමයි ඉතින් අර හෝම් ඩිවයිස් එක Alexa මේ Alexa ගේ හෝම් ඩිවයිස් එකකට පෝට් එක තමයි ඉතින් මේක. ඉතින් මේ VG මම මේ පෝර් වෙන්නේ මේ VG කේබල් එකනේ. ඔයගලන්ට පේන්නේ ඔයගොල්ලෝ zoom කරලා බලන්න. මේ ඉතින් මේ VG කේබල් එක ඔයගලන්ට පොඩ්ඩක් පෙන්නන්න. ඔයගොල්ලෝ zoom කරලා ගන්න. මේ ඉතින් මෙන්න මේ VG කේබල් එකේ කේසින් එකට ගත්තා. ඉතින් මගේ මදර්බෝඩ් එකේ තියෙන්නේ H10 මදර්බෝඩ් එක DDR4 H10 motherboard එක DDR4 6 gen එක support කරනවා 7 gen එක support කරන එක. හරිද? ඉතින් ඔයගොල්ලෝ ඒක zoom කරලා බලන්න. මට ඒක පෙන්වන්න ඉතින් නෑ යාළුවනේ. මම අර ඉස්සෙල්ලා එක වගේ පටියක් ගහලා තියෙන ඒක නිසා ලං කරන්න බෑ. ඒක නට් ටික තද කරගන්න ඕනේ. නට් ටික තද කරාට පස්සේ මගේ නට් දෙකක් ඉල්ල තිබ්බා. මදර්බෝඩ් එකේ ඉන්න මේ දෙකක් හැල්ලලා තිබ්බා. ඉතින් මම ඉන්නේ ඒක හයි කරගත්තා. ඒකත් හම්බ කරගෙන මගේ පරණ මොනිටරේට VG කේබල් එකක් ගහ ගන්නවා. මට අඩිය යන්නේ මේ දවස්වල පායනවා. ඉතින්
මෙන්න මෙහෙම ගහගෙන ගහගෙන යාළුවනේ පදෙන් මේ ගහගන්න යන්නේ හරිද නෑ මේක දැම්ම ඕනේ නෑ මේක දැම්මට පස්සේ දැන් මේක යටට කරමු කේබල් එකයි මේක කේබල් එක පොඩ්ඩක් ඈඩ් කරනවා මේක පොඩ්ඩක් ඈඩ් කරලා මේ විතරට ගන්න ගන්නවා ඒක දැන් කරලා ඔෆ් වුණා ඉතින් යාළුවනේ මොන්ටරේ ඔෆ් වුණා අර ඊට පස්සේ ලයිට් එක නුනා මම රිල් ලයිට් එකෙන් තමයි මේ අද ෆෝන් එක දාලා තියෙන්නේ ඉතින් ෆෝන් එක තමයි රෙකෝඩ් කරන්නේ අන්න එහෙම දාලා දැන් මේ වාර ටික පොඩ්ඩක් වැඩි මේ වාර ටික මෙතනින් උඩට ගියා උඩට ගෙනහල්ලා සින්දුවක් දාන්න ඉන්නේ යාළුවෝ ඒකට මගේ වොයිස් එක ඇහෙන්නේ නැහැ ඔයගලන්ට ඒ නිසා සින්දුවක් දාන්න ඉන්නේ නැහැ අම්මෝ ඊට පස්සේ ඉතින් අපේ මවුස් පොඩ්ඩක් ගත්තා මවුස් පොඩ්ඩක් දිහා දරාසේ ගියා ඔයගොල්ලෝ හිතන්නකෝ මේ මවුස් පෑඩ් එක සාමාන්‍යයෙන් කීයක් විතර වෙයි 1000ක් 1500ක් මේ ලොකු මවුස් පෑඩ් එක සාමාන්‍යයෙන් ඉතින් ඔයගොල්ලන්ට නෝමල් එක කියන පොඩි මවුස් පෑඩ් එකක් ගත්තත් වෙන්නේ සාමාන්‍ය රුපියල් 500ක් 600ක් ගේමින් එක 500ක් 600ක් හැබැයි ඔයගොල්ලෝ මේක හිතන්නේ මම ගත්ත කීයද දන්නවද රුපියල් 400ට දරාසකින් ඉස්සර ඔෆර් එකක් ගියා හරිද රුපියල් 400 තමයි දෙන්නේ මවුස් පෑඩ් එකක් විදිහට ඕගොල්ලෝ දැක්කත් ඔයගොල්ලෝ ඔයාලට දාලා ඇති මේ මවුස් පෑඩ් එක ඉතින් ෂිපින් එක ඇතුළේ රුපියල් 200ක් 250ක් විතර ඉතින් රුපියල් 600යි කොස්ට් එකක් කඩේ තියෙන්නේ මම මේ මවුස් පෑඩ් එකේ හැබැයි වාසියක් තමයි සාමාන්‍යයෙන් කඩේම දාලා තියෙන මවුස් පෑඩ් එක සාමාන්‍යයෙන් හිට ගන්න මේ වගේ මවුස් පෑඩ් එකක් කොහොමද කරන්නේ ඉතින් මේක දාගත්තා ඉතින් දැන් මෙන්න මේක මේ දැන් මෙන්න මේක සෙට් කරගන්න යන්නේ අපි සෙට් කරගෙන යන්නේ සෙට් කරන්න මෙහෙම දාලා දැන් වැරදි කොහොම දාලා යටින් මෙහෙම කරලා ගැවුවා. හරි. දැන් මේක දාගන්න මේකයි ඔක්කොම දාලා ඉවරයි යාළුවනේ දැන්. හරිය. දැන් අරගල් ලයිට් උන හෙඩ්සෙට් ස්ටෑන්ඩ් එක මේ. බලන්න පින්නන්න තියන්නේ නැහැ. ඕන ඕකනේ ප්‍රශ්න. නේ තවලට බෑනේ RGB පත් වෙනවා මේ. RGB පත් වෙන හෙඩ්සෙට් ස්ටෑන්ඩ් එක යට. දෝ වෙනවා බලන්න. පින්නනා තෝන්නේ මේ. පිටදී මේ. RGB ස්ටෑන්ඩ් එකක් වගේ නා යට මේ. RGB මේ RGB ස්ටෑන්ඩ් එක තියෙන්නේ මේක සාමාන්‍ය මම ඉස්සෙල්ලා කිව්වා වගේ රුපියල් කඩේ ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් රුපියල් 5000ක් වෙනවා. 5000ක් 6000ක් විතර වෙනවා. හැබැයි දරාසිගේ මම ගත්ත රුපියල් මේක ඇතුළේ රුපියල් 2500 විතර මේ හෙඩ්සෙට් ස්ටෑන්ඩ් එක ගන්නවා. ඉතින් රින් ලයිට් එක ගත්තා. රින් ලයිට් එක තමයි ඉතින් දැන් ඔය වීඩියෝ කරන්නේ. දැන් ඔය ඉස්සරහා තියෙන රින් ලයිට් එක තමයි ඉතින් ෆොන් එක දාලා වීඩියෝ කරන්නේ. එතකොට වීඩියෝස් වලට පොඩි පැහැදිලි භාවයක් තියෙනවා. පැහැදිලි භාවය නෙමෙයි ලයිටින් ගතියක් තියෙනවා. ඉතින් මේ ස්ටුඩියෝ වලට අවශ්‍ය ටික දාන්න ඉවරයි. කීබෝඩ් එක දිහා යාළුවනේ. කීබෝඩ් එකයි මවුස් ටිකයි. කීබෝඩ් එකේ මවුස් ටිකයි මම දාගන්නේ මේ අර කීසින් එකට යාළුවනේ කකුල් තියෙනවානේ. ඒ කකුල් හරහා දාගන්න එක ලේසියි. දැන් ඒකට වයර් මෙහෙම හතරවට යන්නේ නැහැ. කකුල් හරහා දාගන්න එක ලේසි නිසා මම ඉතින් කකුල් හරහා දාගත්තා. කීබෝඩ් එකට දුන්නා මවුස් එකට දුන්නා. ඉතින් මේක යාළුවනේ ආටිෆිෂල් ප්ලාන්ට් එකක්. ආටිෆිෂල් ප්ලාන්ට් එකක්. ඉතින් ඔයාලට දරාස් එකේ සර්ච් කරන්න පුළුවන් ආටිෆිෂල් ප්ලාන්ට් කියලා. නැත්නම් ඉතින් යාළුවනේ මම ඔයාලන්ට මේ පෙන්නන්නම්. ඉතින් ඔයගොල්ලෝ දැම්ම මේකේ ස්ක්‍රීන්ෂොට් එක ගහගෙන ගිහලා දරාස් එකේ අර
ස්ක්‍රීන්ෂොට් එක පේන්න තැන තියෙන්නේ. එන්න ඉතින් එතන ඔයගොල්ලෝ මෙන්න මේ ඉමේජ් එක දෙන්න. මේ තියෙන ඔයාලට ඕනේ ස්ක්‍රීන්ෂොට් එක ගහගන්න මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. ඉතින් තව එකක් තියෙනවා යාළුවනේ මේකයි මෙන්න මේවයි ගහපුත් තියෙනවා මේ දෙකම තියෙනවා. ඉතින් මේක ඔයාලට ඉස්සෙල්ලා කිව්වාගේ නම සර්ච් කරලා තියෙන artificial plant කියලා. artificial plant කියලා ඉතින් ඔයාලට සර්ච් කරලා හැකි නැත්නම් ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන ඔයාලට මේ ඉමේජ් එක දාලා සර්ච් කරලා හැකි. ඉතින් මම මේ artificial plant එක මම මෙතනින් තියාගත්තා. ඉතින් දැන් තමයි අපේ ලොකු මොන්ටේ පොජ්ජ ගේන්න තියෙන්නේ. ඒ මොන්ටේ පොජ්ජ ගේන්න ඉස්සෙල්ලා ඉතින් මේක ගහන් ඉන්න ඕනේ Wi-Fi cable එක. ඉතින් Wi-Fi cable එක ගහගන්නේ Wi-Fi එකට ගහලා කීසින් එකට ගන්න ඕනේ මෙන්න මේ cable එක. මේ කේබල් එක ගහගන්න ඕනේ. හරි දුන්න ගහගන්න. ගහගත්තට පස්සේ ඉන්න එහෙම තියාගන්නවා. හරිද? ඉන්න එහෙම තමයි අපේ මේක තියන්නේ. හරිද? ඔන්න ඔය ඩියෝ කොමයි. දැන් ගේන්න අපේ මොනිටර් පොජ්ජව ගෙන කයින්ද. ඉතින් යාළුවනේ මම දැන් මොනිටර් පොජ්ජව ගෙනාවා. ඉතින් මේ මොන්ටර් එක සාමාන්‍ය අඟල් 24 මොන්ටර් එක. ඉතින් මම මෙන්න එහෙම තියාගත්ත මේ ස්ටෑන්ඩ් එක තියාගෙන මෙන්න එහෙම ගෙනිච්චා. ගෙනිච්චට පස්සේ දැන් මේක වයර් කේබල් එක දාගන්න තමයි යන්නේ අමාරු. මේ මොන්ටර් එක උස්සලා මේ වයර් කේබල් එක ගහගත්තා. ඉතින් මෙන්න මෙහෙම කේබල් එක ගහගත්තා. ගහගත්ත කොට තාම ගහගන්නේ නැහැ. ටිකක් අමාරුයි. හරි. කේබල් එක ගහගත්තා. power cable එක ගහගත්තා. ඉතින් යාළුවනේ මොඩරේ ඔන් කරගත්තා. හරිද? පොඩි ප්‍රශ්නයක් වුණා. කියන්නේ මෙන්න මේ පවර් කේබල් එක එකපාරට වැඩි නැතුව ගියා. හරිද? එක මොනිටර් එකකට පවර් දෙන්න බෑ දැන්. ඒ කියන්නේ මගේ පරණ මොනිටරේට පවර් දෙන්න බෑ. මේ මොනිටරේට දෙයි. මේ මොනිටරේට දැන් දීලා තියෙන පවර් අපි බලමු දැන් ඔන් කරගෙන. ඉතින් ඔන්න ඔන් කරගන්නවා. ඉතින් යාළුවනේ තව එක කේබල් එකක් තියෙනවා ගහන්න. හරිද? මේ කේබල් එකෙන් තමයි පිටිපස්ස තියෙන එක ගන්නෙ. යාළුවනේ ගාගන්නත් බැහැ. දුපෝ දුන්නා. හරි. දැක්කනේ අර අපිට ඕන නම් මේක මෙතනින් කන්ට්‍රෝල් කරගන්න හැකිනේ. මොකක්ද වෙන්නේ? මම ආවස රතු වල නිසා රතු දැම්මා. ඉතින් කීබෝඩ් එකත් හරි මවුස් එක. ඉතින් මවුස් එකත් යනුනේ දාගන්න ඕනේ. හරි. ඔයාලට මේ ප්‍රයිස් ටික කියන්න බෑ.
එකත් හරි. දැන් ඔක්කොම හරි. දෙයක් අමුතුුණා යාළුවනේ. මේ මම ඔයගොල්ලන්ට කියන්නේ කේසින් එක යටින් ගන්න ඕනේ කියලා. එතකොට අර මේ අපිට පැටලෙන්නේ අර අපිට නෙමෙයි මේ වයර් එකට පැටලෙන්නේ මේ පැටලෙන්නේ නැතුව හරියන්නේ. මේ වරගත්තා. අපරාධ කියලා සිතනවා. ඉතින් මේක හදන්න ගියා. ඉතින් හදන්නේ මේ සෙටප් ප්‍රගණනය බුදු අම්මෝ දැන් නම් හොඳටම මාරු. මේ වගේ එකක් තුනේ කොහෙවත්. උඩක් වෙලා ගියා යාළුවෝ සෙටප් කරගන්න මේක. ඔන්න ඇලෙක්සාවත් හරි. setup dan gue mau setup kerang ini dan tapi kata kerumuh pricing hari ඉතින් යාළුවනේ ඔයගලන්ට පේන ඇති මගේ කම්පියුටර් ඔක්කොම සෙටප් කරලා තියෙන මගේ ස්ටුඩියෝ එක. ඉතින් මෙන්න මෙහෙම තමයි ඉතින් මගේ ස්ටුඩියෝ එක මම සෙටප් කරන් තියන්නේ. ඔයගලන්ට බලන්න පුළුවන්. මෙහෙම තව ඉස්සරහට යාළුවනේ මේ ස්ටුඩියෝ එකට ටිකක් වෙනස් වෙන්න තියෙනවා. ටිකක් නෙමෙයි ගොඩක් වෙනස් වෙන්න තියෙනවා යාළුවනේ. මේ මොනිටරේ පිටියට අල්ලන්න ඕනේ. ඒ වගේ ගොඩක් වැඩ තියෙනවා ඉතින් කරන්න. ඉස්සරහට ඉතින් මේ YouTube channel එක මම මේ කරන ගමන් තමයි ඉතින් මම මේ ටික ඔක්කොම වෙනස් කරලා මම ආයි මේ වගේ එකක් ගේනවා මගේ අරගෙන මේ වීඩියෝ එකට වඩා සුපිරි වීඩියෝ එකකින් මම ගේනවා මේ මගේ මුළු කාමරයම වෙන ගොඩක් කියන්නේ සුපිරියට වෙනස් කරලා මම ගේන්නේ හරිද ඉතින් දැන් මෙහෙම තමයි ඉතින් මගේ කාමරේ තියෙන්නේ ඔයාලා බලන්න මෙන්න මේ ටික එහෙම අර items ටික මම ගෙනාවු නේව ටික තියලා තියෙනවා ඉතින් මෙන්න මෙහෙම තමයි යාළුවනේ තියෙන්නේ. ඉතින් අර මේ green light එක දාලා තියෙන්නේ. green light එක දැම්මට අවශ්‍ය වෙන්නේ එහෙනම් තමයි look එකක් තියෙන්නේ. ඉතින් දැන් අපි කතා කරමු මේකේ එකින් එක මට ගියේ කියන්නේ price කොහොමද කියලා. මොන්ටේ price එක මොන්ටේ size එක කොහොමද? ඒ කියන්නේ මගේ දැන් computer එකේ තියෙන space එක කොහොමද? එන්නේ ඒවා අපි දැන් කතා කරමු. හරිද? තව එකක් තමයි ඉතින් මේ wall panel ටික ගෙනාවේ කොහෙන්ද කියලාත් කතා කරමු. ඉතින් මම දැන් computer screen recording එක on කරනවා. ඉතින් ඒකෙන් අපි ඔක්කොම calculate කරලා කතා කරමු. ඉතින් යාළුවනේ මම මුලින්ම කතා කරන්නේ මගේ PC එකේ තියෙන space එක ගැන. ඉතින් PC එකේ space එක ගත්තොත් එහෙනම් මගේ PC එකේ H10 motherboard එකක් තියෙන DDR5 support කරන gigabyte motherboard එකක්. ඒක නිසා තමයි ගොඩක්ම මම recommend කරන්නේ gigabyte motherboard. ඉතින් මට දැනට මගේ වැට් ටික කරගන්න මේ ටික ඇති කියලා මම හිතනවා. ඉස්සරහට තව අප්ඩේට් එහෙම එනවා. ඉතින් RAM එක ගත්තොත් එහෙම මගේ තියෙන්නේ 16GB RAM එකක්. ඉතින් 16GB RAM එක සාමාන්‍යයෙන් මම ගත්තේ රුපියල් 14000ක් විතර 8GB. ඉතින් ඊට පස්සේ මම cooling fan එක ගහලා දෙනවා RGB එක සාමාන්‍ය 2000ක් විතර ගියා. ඉතින් බලමු calculate කරලා. දැන් මගේ motherboard එක ගියා සාමාන්‍යයෙන් 10000ක් විතර. හරිද? 10000 ගියා. 10000 ගියා. ඉතින් එකතු කරනවා තව motherboard එක එකතු කරානේ. processor එකට ගියා සාමාන්‍යයෙන් 5000ක් විතර. processor එකේ තියෙන්නේ i5 6 gen එකක්. සාමාන්‍යයෙන් processor එකට 5000ක් 7000ක් දාමුකෝ. processor එකට 7000ක් තියෙනවා. ඊට පස්සේ RAM එකට 14000ක්. RAM එකට 14000ක්. ඊට පස්සේ එක 31000ක් තියෙනවා. දැන්ට ටෝටල් එක 31000යි. හරිද? RAM එක ඊට පස්සේ මම ඔයගලන්ට කියන්නම්කෝ දැන් ඉතින් මම මගේ main ටික කියලා දෙන්නානේ. ඉතින් තව ගත්තොත් එහෙනම් power supply එක තව තියෙනවා casing එක සාමාන්‍ය මේ casing එක VG
කූල්මෑන් කියලා WJ කූල්මෑන් කියලා තමයි ඉතින් මේ කේසින් එකේ බ්‍රෑන්ඩ් එක තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ ක්‍රේසි කේසින් එක රුපියල් 10500ක් විතර ඔයගලන්ට මාකට් එකේ ගන්න පුළුවන්. ඉතින් මේ කේසින් එකට කූලින් ෆෑන් 9ක් ගාතයකි. ඒ වගේ තමයි RAM slot 2යි තියෙන්නේ. ඉතින් මෙන්න මෙහෙම තමයි ඉතින් මම කූල් මූඩ් එකක් ගහලා තිනවා ARGB control එක. ඉතින් එන්නේ ඒ ටික තමයි සාමාන්‍යයෙන් මට කේසින් එකට විතරක් ගියා. සාමාන්‍යයෙන් 50ක් විතර ගියා. 50ක් ගියා VG එකටත් එක්ක ලක්ෂ පැන්නා. VG එකටත් එක්ක ලක්ෂ පැන්නා. මේ VG එකක් තිබ්බ මගේ 1080ක් තිබ්බා. සෝරි යාළුවනේ 1080ක් නෙමෙයි 960ක් තිබ්බා 4GB. ඉතින් බ්‍රෑන්ඩ් නිව් එකක් එන්නේ ඒක නිසා සාමාන්‍යයෙන් ඒ ගානට ගියා ලක්ෂ කොහොම හරි පැන්නා. ඊට පස්සේ මම මොනිටර් එක ගත්තොත් එහෙම මොනිටර් ඉතින් අඟල් 24 IPS මොනිටර් එකක් තියෙන frameless. ඉතින් ඒක මම ගත්තේ මාකට් එකෙන් 26කට විතර. 26කට ගත්තා. බ්ලැක් එකක් තියෙන්නේ. බ්ලැක් එක ටිකක් මම ආසයි වගේ ඒක නිසා බ්ලැක් එකක් ගත්තා. ඉතින් ඒ ටිකත් එහෙම ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් PC එකටම ගියා. දැන්ට වියද මම කියන්නේ දැන් තියෙනව නෙමෙයි මගේ ඉස්සෙල්ලා PC එකේ කැල් ටික ගියා අපි කියන්නේ පිච්චුණා. සාමාන්‍යයෙන් ඒ ටිකත් එක ගත්තොත් එහෙම දෙකකට වගේ ආසන්න ප්‍රමාණයක් මම PC එක හදන්න ගියා. ඉතින් එන්නේ එහෙම තමයි ඉතින් මගේ දැනට තියෙන්නේ. ඊට පස්සේ කතා කරමු wallpapers ටික. හරිද? wallpapers ටික මම ඔයගලන්ට පෙන්නන්නම් wallpapers ටික ගත්තේ කොහොමද කියලා. හරිද? ගත්තේ මම ඔන්ලයින් ඕඩර් කළා WhatsApp එකෙන්. හරිද? ඔයගලන්ට WhatsApp නම්බරේ එයා කවුද කියලා මම ඔයගලන්ට පෙන්නන්නම්. ඉතින් ඕපන් කරගන්න WhatsApp එක. WhatsApp එකේ තමයි යාළුවනේ තියෙන්නේ මෙන්න මේ තියෙන player sonic කියලා. ඔයගලන්ට මම පෙන්නන්නම් මේ තමයි player sonic කියන්නේ. හරිද? මෙන්න මෙහා හරහා wallpapers ගත්ත හැකි ඔයගලන්ට පේන්න ඇති මෙතන phone number ඔයගලන්ට phone number එක ගහගන්න පුළුවන් මෙතන display එකේ play වෙන එක. නැත්නම් ඔයගලන්ට මම description එකට අරින් දාලා තියන්නම් මෙයාගේ phone number එක. ඉතින් ඔයගලන්ට එයාට message එකක් දාලා wallpapers ටික ඉල්ල ගන්න පුළුවන්. දවස් දෙකක් ඇතුළත අනිවාර්යෙන් එනවා. උපරිම දවස් දෙකයි. මට නම් එක දවසකිනුත් ආවා wallpapers දවස් දෙකකුත් ආවා. මම wallpapers එකපාරම දැම්මේ නෑ යාළුවනේ. දවස් එකපාර එක සැරයක් 10ක් දාලා ඊට පස්සේ 5ක් දැම්මායි. shipping එක දෙනවා 450ක්ද කොහෙද? මට කොහොම හරි total එක ගියා wallpapers ටික විතරක් 15000කට ආසන්න ප්‍රමාණයක්. ඉතින් යාළුවනේ මේ ටික තමයි තියෙන්නේ. ඉතින් මම dual monitor පාවිච්චි කරන්නේ. මම ඔයගලන්ට අර වීඩියෝ එකේ තියෙන්නේ dual monitor පාවිච්චි කරන්නේ. මට ඒක ලේසි photo editing වලට නම් ගොඩක්. හරිද? මට මේ තව monitor එකකින් photo එක දාලා මට අරගෙන edit කරත හැකි. ඒක නිසා මට ගොඩක් වාසි. ඉතින් යාළුවනේ මේ ටික තමයි ඉතින් කියන්න තියෙන්නේ. මගේ මේසෙට මගේ මේසෙ කියන්නත් එපා. ඉතින් මගේ මේසෙ මම ගෙදරට එක්කෙනෙක් ගෙන්නලා තමයි ගහගත්තේ. මේසෙ කෙලින්ම වෝල් එකට මම දාලා තින්නේ. ඒක උඩින් MDF ලෑල්ලක් දාලා තියෙන්නේ. සාමාන්‍ය මේසෙට සාමාන්‍යයෙන් ගියා මට රුපියල් 10000ක් විතර. ඉතින් යාළුවනේ මගේ කාමරය ඔක්කොම කරගන්න මට සාමාන්‍යයෙන් ගියා ලක්ෂ 2.50ක් 2.70ක් විතර ගියා. 2.70ක් විතර ගියා. ඒ ගානට මම ලස්සන කරගත්තා. තව ලස්සන කරන්න තියෙනවා. ඉදිරියට මම සුපිරි වීඩියෝ එකක් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඉතින් ඔයගොල්ලෝ මගේ channel එක subscribe කරලා මේ වීඩියෝ එක like උද්දන අමතක කරන්න එපා. ඉතින් අනිවාර්යෙන් subscribe කරලා තියන්න. ඔයගලන්ට වැදගත් වීඩියෝ ඉතින් මේ channel එක හරහා මම ඔයගලන්ට ගේනවා. ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ හොඳ නම් recommend කරනවා නම් ඔයගොල්ලෝ ඇඩින් comment එකක් දාගෙන මොනවද අඩුපාඩු තියෙනවා නම් මොනවද ඒවත් කියන්න. ඉතින් මෙතනින් මේ වීඩියෝ එක අවසానයි. ඉතින් ඔයගලන්ට සුබ දවසක්. එහෙනම් කටේටම ජය වේවා.